හොඳයි අද මේ ස්ථානයේ විශේෂ ධර්ම දේශනා පින්කම සඳහා වැඩම කොට වැඩ සිටින ගෞරවාස්පද අපේ පඬිත හාමුදුරුවන් වහන්සේගේ අවසරයි අපේ පඬිත හාමුදුරුවනි අපි මූලික අරමුණු කිහිපයක් ඉතා ඉක්මනින් සඳහන් කරලා ධර්ම දේශනාවට ඉඩහසර සලසා දෙනු ලබනවා විශේෂයෙන්ම ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කටනචීවර මහා පූජා පින්කමට සමගාමීව අද දවසේ අපි පින්කම ආරම්භ කළා. අද දෙවන ධර්මදේශනා පින්කමයි. ඒ පින්කමට සමගාමීව අද අප විහාරයේ වැඩ ඉන්න අපේ පොඩි හාමුදුරුවෝ මෙදිරිගිරිය වප්ප පොඩි හාමුදුරන් වහන්සේගේ ජන්මදිනය උන්වහන්සේට විශේෂයෙන්ම ආශිර්වාද පමුණුවමින් තමයි මේ ධර්මදේශනා පින්කමත් ඒ වගේම මේ දරුවන් 100 දෙනෙකුට අවශ්‍ය පොත්පත් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සිදු කරන්නේ. ඉතින් අපිට බොහෝම කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන අපේ රණසිංහ පදනමේ ගරු සභාපති මහා මාන්‍ය ආචාර්ය අනුර රණසිංහ මැතිතුමන්ගේ උපන්දිනයේ 21 වෙනිදාට යෙදিলা තියෙනවා. එතුමා තමයි මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් එතුමාටත් ආශිර්වාද කරමින් මෙවර උතුම් කර්ණචීවර මහා පූජා පින්කමේ ප්‍රධානම දායකාව ලෙස අපේ කටයුතු කරන්නේ විල්බර්ට් එදිරිසිංහ මාවතේ අපේ ධම්මිකා මෞතුමිය ඒ වගේම අපේ හේමචන්ද්‍ර පියතුමාණන් ඒ දෙපළ තමයි අද දවසේදී මේ සියලුම පින්කම් වල ප්‍රධානම දායකාව කටයුතු කරන්නේ. නමුත් අද ධර්ම දේශනාවේ දායකත්වය අපේ අනුර රණසිංහ මැතිතුමන් විසින් දරනවා. මේ අරමුණු මුල් කොටගෙන තමයි ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අපේ උතුම් ධර්ම දේශනා පින්කම සඳහා අප ආරාධනාවන් සිද්ධ කළා. කොට්ටාව උතුරු ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති රාජභාෂා දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පිළිබඳව උපදේශක ශාස්ත්‍රපති රාජකීය පඬිත සමස්ත ලංකා සාමවෙනසුරු සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ ඥානාලංකාර විචිත්ත ධර්ම කතික පූජ්‍යපාද උඳුගොඩ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේට අප කෙරේ අනුකම්පාවෙන් උන්වහන්සේ වැඩම කරන්නට යෙදුණ එනිසා අප ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේට ඒ උතුම් ධර්ම දේශනාව සිදු කරන ලෙසට චාරිත්‍රානුකූලව සිද්ධ කරන ධර්ම දේශනාව අපේ මාමාන්‍ය අනුර රණසිංහ මැතිතුමන්ට ආරාධනාවන් සිද්ධ කරනවා. එම දහත් වට්ටය පිළිගන්වා අප ස්වාමීන් වහන්සේට සිද්ධ කරන ආරාධනාවන් සිද්ධ කරන ලෙසට කවුරුත් සාදු කියන්න. හොඳයි අප ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට ආරාධනාවන් සිද්ධ කරනු ලබනවා. මෙතන සිට මේ දරුවනුත් මුල් කරගෙන ඒ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන ලෙසට කවුරුත් සාදු කියලා සූදානම් වන්නේ. සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තෝ දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ ආයං බදන්තා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උදේතයං චක්කුමායේක රාජා හරිස්ස වන්නෝ පටවිප්පභාසෝ තං තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්පභාසං තයජ්ජ ගොත්තා විහරේ මුදිවසං යේ බ්‍රාහ්මනා වේදගෝ සම්බ ධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ චරති ඒසනාති. පැලැන්වත්ත ශ්‍රී ජනසේනාරාමාධිපති අති ගෞරවනීය අවසරයි මැදිරිගිරියේ ශාසන රතන අපේ ගරු කටයුතු පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු වෙහෙර වැසි මහා සංඝරත්නයන් අවසරයි විශේෂයෙන් RABA රණසිංහ පදනමේ ගරු සභාපති මහා මාන්‍ය ආචාර්ය අනුර රණසිංහ මහත්මයා ඇතුළු මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙලා සිටින කාරුණික පින්වතුනි, අද දවස මේ ප්‍රදේශවාසී පින්වතුන්ට ඊ타ත්ම වැදගත් දිනයක් බවට පත් වෙනවා. 2025 වර්ෂයෙහි පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම විහාරස්ථානයේ සිදු කරන කටින මහා පින්කමට සමගාමීව සිදු කරන පින්කම් මාලාව තුල අද දවසේ පින්කම් රාශියක්ම සිද්ධ වෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන් මූලික වශයෙන් ඒ සම්බුද්ධ පූජාව පූජා කරලා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ සිහිපත් කරමින් ඊට උපහාර පිණිස ඒ ගිලම්පස සම්බුද්ධ පූජාව පවත්වලා අනන්ත අප්‍රමාණ පින් සිද්ධ කරගත්තා. ඒත් එක්කම මේ විහාරස්ථානයේ අපේ ගරු කටයුතු මැදිරිගිරියේ ශාසන රතන අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කරන ඒ සමාජ සත්කාර ආගමික වැඩසටහන් ශාසනික වැඩසටහන් ජාතික වැඩසටහන් අතර සුබ සාධන වැඩ සටහනට අදාළව මං හිතන්නේ අපේ දරුවන් 100කට ආසන්න ප්‍රමාණයකට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ඒ සුබ සාධනමය එහෙමත් නැත්නම් ඒ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා සිදු කරන සමාජ සත්කාරයක් හැටියට මහා පින්කමක් මේ පින්කමටම සහ සම්බන්ධ වෙමින් ඒ විදිහට සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් ඒත් එක්කම මේ කටින මහා පින්කමට සමගාමීව විශේෂ ධර්මානුශාසනාවන් අතර අද දවසේ විශේෂ ධර්මානුශාසනාවක් සිද්ධ කරගන්නට මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න ඒත් එක්කම සිහිපත් කරන්නට ඕන පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම විහාරස්ථානයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටින අපේ පූජ්‍ය මැදිරිගිරියේ වප්ප පොඩි හාමුදුරුවන් වහන්සේගේ ජන්මදිනය යෙදී තිබෙනවා. ඉතින් ඒ ජන්මදිනය සිහිපත් කරලා අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේගේ අනාගතයේ අධ්‍යාපන කටයුතු ශාසනික කටයුතු ආගමික කටයුතු ඊ타මත්ම හොඳින් සිද්ධ කරගන්නටත් ඒ වගේම දායක කාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් මේ වෙලාවේදී සිද්ධ කරනවා. ඒත් එක්කම මේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් ක්‍රියා කරන
RABA රණසිංහ ප්‍රධානමේ ගරු සභාපති මහා මාන්‍ය ආචාර්ය අනුර රණසිංහ මහත්මයාගේ ජන්ම දිනය සිහිපත් කරලා එතුමා සිදු කරන ඒ සමාජ සත්කාර ඉතාමත්ම හොඳින් සිද්ධ කරන්නට එතුමාටත් ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට ප්‍රධාන අරමුණු හැටියට සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ වෙලාවේ එහෙමනම් කල්පනා කරගන්න බොහොම සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදෙනාම බුද්ධ වචනය සිහිපත් කරගන්න. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා ධර්ම දානය තමයි උතුම්ම දානය බවට පත් වෙන්නේ. ඒකට හේතුව තමයි අනෙකුත් දානයන් අතර ගත්තහම දහමේ උගන්වනවා විවිධ දාන වර්ග. දැන් අටමහා කුසල් කියලා උගන්වනවා. ඒ වගේම දස කුසල් පිළිබඳව උගන්වනවා. දස පාරමිතා පිළිබඳව උගන්වනවා. විවිධ ධර්ම සංකල්ප තියෙනවා. ඉතින් දානයන් තියෙනවා දස පාරමිතා. ඉතින් මේ දානයන් අතර දැන් දානය දීමනාව භෞතික වශයෙන් යම්කිසි දීමනාවන් සිද්ධ කරනකොට අපට සංසාරේ ලැබීම තමයි සිද්ධ වෙන්නේ. අපි සඳහන් කරනවා ආයු වරණ සැප බල ප්‍රඥා කාරණා පහක් ලැබෙනවා. භෞතික වශයෙන් නිවනට පහලින් තියෙන නිවන තමයි උතුම්ම සැපත නිවන් සැප. නිවනට පහලින් තියෙන සියලුම ලෞකික කාමස්වර්ග ලෝකවල උපදින්නට පුළුවන්කම තියෙනවා දන් දීම තුල. හැබැයි ධර්ම දානය තුලින් Tamanට මොකද්ද සිද්ධ වෙන්නේ? ධර්ම දානය තුලින් සිද්ධ වෙන්නේ සංසාරය කෙටි කර ගැනීම. සසර අවසන් කිරීම. ඒකනේ අපි බෞද්ධයන් හැටියට අපි හැමදෙනාගේම අරමුණ වෙන්න ඕන, බලාපොරොත්තුව ප්‍රාර්ථනාව වෙන්න ඕන. ඉක්මනින්ම මේ සම්බුද්ධ ශාසනය තුලම පුළුවන් නම් අපිට මේ සියලු කෙලෙසුන් දුරු කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා ඒ උතුම් වූ නිවන අධිගමනය කිරීම තමයි අපි හැමෝගේම අරමුණ වෙන්නට ඕන. එතකොට ඒ නිවන් අරමුණු කරගෙන යන ගමන තුල කෙලෙස් යටපත් කරගෙන කෙලෙස් ප්‍රහීන කරගෙන නිවන් දකින්න නම් අපට ධර්මඥානය තියෙන්න ඕන. ධර්ම ඥානය ධර්මයේ අවබෝධය තිබ්බහම තමයි අපි වැඩි වැඩියෙන් පින් දහම් කරන්නේ. වැඩි වැඩියෙන් කුසල් දහම් කරන්නේ. ඉතින් ඒ නිසා දුගතියේ දොර වැහෙන්නේ, අවීචී මහා නරකයේ දොරගුළු වැහෙන්නේ මෙන්න මේ කියන ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කළාම. ඒ නිසා දුගතියේ දොර වැහෙනව විතරක් නෙමෙයි සුගතියේ දොර විවර වෙනවා. දිව්‍ය ලෝකවල දොරටු විවර වෙනවා. ඉතින් ඒ නිසා ඒ නිවන් මගේ දොරටු විවර වෙන්නේ අපි මෙන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කළාම. ඒ නිසා ඒ අවබෝධය කියන එක අපට ඊ타ත්ම වැදගත්. ධර්මය අවබෝධ වන තරමට තමයි අපි නිවැරදි අය බවට පත් වෙන්නේ. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ, පින් දහම් කරන්නේ, කුසල් දහම් කරන්නේ මෙන්න මේ කියන අවබෝධයත් එක්ක. ඒ නිසා ඊ타ත්ම වැදගත් වෙනවා මේ අවබෝධය. බුදුහාමුදුරන්ගේ ධර්මය තුල උන්වහන්සේ දේශනා කළේම මේ අවබෝධය ඇති කරගන්නා ක්‍රමවේද. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. ආලෝකය පහල කරගන්නා ආකාරය, නිවන අධිගමනය කරගන්නා ආකාරය, ප්‍රඥාව වර්ධනය කරගන්නා ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ උතුම් වූ ධර්ම දානමය පින්කමයි මේ වෙලාවේදී සිද්ධ කරගන්නේ. එහෙමනම් සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධා සම්පන්නව ඒ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව බොහෝම පැහැදීමෙන් යුක්තව මේ වෙලාවේදී
සිත, කය, වචන කියන මෙන්න මේ දොරටු තුන සංවර කරගෙන හික්මවාගෙන බණ අහන්නට ඕන. හොඳයි. මේ වෙලාවේ එහෙමනම් කල්පනා කරගන්න මම මේ බණ ඇසීම පිළිබඳව පුංචි කාරණාවක් මතක් කරලම ධර්මානුශාසනාව ආරම්භ කරන්නම්. පින්වතුනි, මේ අනවරාග්‍ර සංසාරය කියන්නේ බොහෝම එක පැත්තකින් භයංකාර දෙයක්. භයංකාර දෙයක් කියලා කියන්න හේතුව තමයි මේ සසර හැම භවයකම අපි මිනිස්යන් නොවෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක්. සාරා සංකේය කල්පලක්ෂයක් උන්වහන්සේට පාරමී පුරන්න සිද්ධ වුණා. පාරමී පුරන්න සිද්ධ වුණා. එතකොට බලන්න මේ පාරමී පුරන ඒ අවස්ථාවන් වල උන්වහන්සේට සංසාරේ මිනිස්සෙක් බවට විතරක් නෙමෙයිපත් උනේ උන්වහන්සේ. උන්වහන්සේට විවිධ විදිහේ සත්ත්ව කොට්ටාස වල පවා උපදින්න සිද්ධ වුණා. 550 ජාතක පොත් වහන්සේ දිහා බැලුවාම ඊ타ත්ම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට එක භවයක වටුකුරුල්ලෙක් වෙලා උපදිනවා, තව භවයක සිංහෙක් වෙලා උපදිනවා, තව භවයක මුවෙක් වෙලා උපදිනවා. මේ වගේ සත්ව කොට්ටාසවල උපදිනවා. ඒ උපදින්න හේතුව තමයි සංසාරේ අකුසල සිතුවිලි බලවත් වීම නිසා. පාපී සිතුවිලි බලවත් වීම නිසා තමයි එහෙම ඉපදිලා විවිධ දුක්ඛ දෝමනස්යන්ට වේදනාවන්ට පත් වෙන්න සිද්ධ වුනේ. මං කලින් සඳහන් කළා මේ සසර හරිම භයංකර සසරක් අපි හැමෝටම තියෙන්නේ. හැම භවයකම මිනිසෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. දෙවියෙක් වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි කරන කුසල් අකුසල් අනුව කර්මානුරූපව සිද්ධ වෙනවා ඒ භවයන් වල උපදින්න. දැන් බලන්න කල්පනා කරලා දේවදත්ත හාමුදුරුවෝ, ඔබ හැමෝම දන්නවා දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ බොහෝම පව්කම් කළ. මේ දරුවෝ ටිකක් නිස්සබ්ද වෙන්න ඕන. බාධා කරන්න එපා. උන්ට අහගෙන ඉන්න. දේවදත්ත හාමුදුරුවෝ අපි දන්නේ අහලා තියෙන්නේ ආනන්තරීය පාප කර්ම කීයක් කරගත්තද? ආනන්තරීය පාප කර්ම දෙකක් කරගත්තා. නේද? ආනන්තරීය පාප කර්ම දෙකක් කරගත්තා. එකක් බුදුන්ගේ ඇඟේ ලේසලවීම, අනිත් එක සංඝ ભેදය. දැන් ආනන්තරීය පාප කර්ම දන්නවන්නේ නේද හැමෝම? මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ ભેදය, බුදුන්ගේ ඇඟේ ලේසලවීම, පංචානන්තරීය පාප කර්ම. එතකොට මේ දේවදත්ත පින්වතුනි මුලින් මම මේ කියන්නේ මේ මුල් කාලේ බොහෝම පින්වන්ත කෙනෙක්, වාසනාවන්ත කෙනෙක්. ඒකට එහෙම කියන්න හේතුව තමයි මේ දේවදත්ත හාමුදුරුවෝ ගෞතම බුද්ධ ශාසනයේදී උපදින්න පින් කරලා තිබ්බා. ගෞතම බුද්ධ ශාසනයේ උපදින්න පින් කරලා තිබ්බා. ඒ වගේම ගෞතම බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්නකොට උපදින්න පින් කරලා තිබ්බා. දැන් අපි කැමති නැද්ද බුදුරජාණන් වහන්සේ නමක් සියසින් දකින්න පුළුවන් කාලෙක බුදුහාමුදුරන්ව අපේ ඇස් දෙකෙන් දකින්න පුළුවන් නම් ඒක මහා පිනක් නෙමෙයිද? මහා වාසනාවක් නෙමෙයිද ඒක? මහා වාසනාවක්, මහා පිනක් ඒක. ඒ නිසා ගෞතම බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නකොට උපදින්න දේවදත්ත පින් කරලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි, මිනිස්සෙක් බවට පත් වෙලා හිටියා. මිනිස්සෙක් බවට විතරක් නෙමෙයි, මිනිස්සෙක් වුණත් මේ සමාජයේ මේ ලෝකේ මොනතරම් අඩුපාඩු තියෙන මිනිස්සු ඉන්නවද? සමහර විට කායික දුබලතාවන් තියෙන උදවිය ඉන්නවා. සමහර විට ඇස් පේන්නේ, සමහර විට කන් ඇහෙන්නේ, විවිධ ආබාධ තියෙන උදවිය.
අංග විකල තත්වයටපත් වෙලා ඉන්න අය එහෙම වෙනවා මේ ලෝකේ. ඉතින් මේ එහෙම වෙන ලෝකෙක දේවදත්ත හාමුදුරුවෝ අන්න බලන්න මිනිස්සෙක් වෙලා සන සම්පත්තිය ලැබුවා. සන සම්පත්තිය ඇස කන නාසය දිව ශරීරයේ මනස මනාව පිහිටලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න පින් කරලා තිබ්බා. මොනතරම් පිනක්ද? බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් කරනකොට ඒක අපට අහන්න පුළුවන් නම් ඒක මොනතරම් වාසනාවක්ද? මොනතරම් පිනක්ද? දේවදත්ත ඒ පින කරලා තිබ්බා. ඒ වාසනාව ලබලා තිබ්බා. බුදුහාමුදුරුවන්ගෙන්ම බණ ඇහුවා. බණ අහලා බුදුරජාණන් වහන්සේ ළඟම පැවිදි වුණා. පැවිදි වෙන්නත් වාසනාව තිබ්බා. පැවිදි වෙලා නිකන් හිටියේ නෑ. බණ භාවනා කළා. කොච්චරකට බණ භාවනා කළාද කිව්වොත් අෂ්ට සමාපatti උපදවා ගත්ත දේවදත්ත හාමුදුරුවෝ. තව පියවරක් තිබ්බා නම් ඉස්සරහට සෝවාන් භාවයටපත් වෙනවා. සෝවාන් ඌවා නම් භවයන් 7ක විතරයි උපදින්නේ. ඒකාන්ත වශයෙන්ම භවයන් 7ක් තුල අනිවාර්යෙන්ම නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් බලන්න මෙච්චර වාසනාවක් ඇතිව පින්වන්තව හිටපු හාමුදුරුවන්ට මොකද වුනේ? බලන්න මේ හිතේ ස්වභාවය. හිත කියන්නේ මොන තරම් ප්‍රබල දෙයක්ද? තව පියවරක් තිබ්බා නම් සෝවාන් භාවයට පත්වෙන්න හිටපු මේ ස්වාමින් වහන්සේට අන්න බලන්න මොකද වුනේ කියලා මේ ධ්‍යානලාභී ස්වාමින් වහන්සේට දේවදත්ත හාමුදුරුවන්ට අන්න වෙච්ච දේ අකුසල සිතුවිලි හටගන්න පටන් ගත්තා. නිකන් ඉන්නකොට කල්පනා වුණා මම මේ ශාසනයේ ප්‍රධානත්වය ගන්න ඕන. මේ ශාසනයේ ප්‍රධානත්වයේ නායකත්වයේ ගන්න ඕන. අන්න කල්පනා වුණා. එහෙම කල්පනා වෙලා ඒ සිතුවිලි ඔස්සේ ගමන් කළා. ඒ සිතුවිලි ඔස්සේ ඉදිරියට ගමන් කළා. එහෙම ගමන් කරලා මොනතරම්නම් මේ අකුසල සිතුවිලි බලවත් කරගත්තාද කියනවා නම් මුලින් බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේ සංඝයාගේ පාලනය ලබා ගන්න උත්සාහ කළා. ශාසනයේ නායකත්වය ලබා ගන්න උත්සාහ කළා. නමුත් බුදුරජාණන් වහන්සේ තේරුම් අරන් හිටියා මේ පුද්ගලයාගේ ස්වභාවය. උන්වහන්සේ අවස්ථා ලබා දුන්නේ නැහැ. නමුත් මොකද වුනේ? අජාසත් කුමාරයාගේ හිත පහදවා ගත්තා. හිත පහදවාගෙන අර අකුසල සිතුවිලි කොච්චර බලවත් කරගත්තාද කියනවා නම් අජාසත්තට උපදෙස් දුන්නා ඔයා තාත්තා මරලා රජ වෙන්න මං බුදුන් මරලා බුදු වෙන්නම් කියලා. බලන්න මොනතරම් ඒ අකුසල සිතුවිලි බලවත් කරගත්තද. එහෙම බලවත් කරගෙන පින්වතුනි මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න උත්සාහ කරනවා. මුලින්ම දුනුවායන් යොදවනවා. දුනුවායන් කොච්චර යෙදෙව්වත් ඒ අරමුණට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ දුනුවායන් සියලු දෙනාම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අන්න බුදුහාමුදුරන්ගෙන් බණ අහලා පැවිදි වෙලා උත්තරීතර අරිහත්ත්වයටපත් වෙනවා. ඒ වගේම නාලාගිරි හස්ති රාජයා එවනවා බුදුහාමුදුරුවෝ දෙසට. නාලාගිරි හස්ති රාජයාට රාකල 16ක් පොවලා තමයි ඒ ඇත්ගොව්වන් ලවා ඒ විදිහට බුදුහාමුදුරුවන්ගේ පැත්තට එවන්නේ. නමුත් එච්චරකට කලබලකාරී මේ තිරිසන් සතා පවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන නමලා අන්න দমনය වෙනවා. හික්මීම ඇති කරගන්නවා. ඊළඟට තමන්ම කල්පනා කරනවා එහෙනම් මමම මේ වැඩේ කරන්න ඕන කියලා අන්න ගිජුකුළු පව්වට නැගලා මහ විශාල පර්වතයක් ඒ විදිහට පල්ලෙහාට වටනවා බුදුරජාණන් වහන්සේ භාවනා සක්මන් භාවනා කර කර ඉන්නකොට අන්න දෙපැත්තෙන් ගල් දෙකක් මතුවෙලා මේ ගල පිළිගන්නවා. අන්න ඒ ගලෙන් පුංචි ගල් පතුරක් ගැලවිලා ඇවිල්ලා අන්න බුදුරජාණන් වහන්සේගේ
සිරිපතුලේ වැදිලා ලේ ගලන්න පටන් ගන්නවා. අන්න ලෝහිතුප්පාද බුදුන්ගේ ඇඟේ ලේ සැලවීමේ ආනන්තරීය පාප කර්මයේ කරගන්නවා. ඒයින් අනතුරුව සංඝ බේදය කරගන්නවා. බලන්න පින්වතුනි, අච්චරකට පින්වන්ත කෙනා, එච්චරකට වාසනාවක් ලබාගත් කෙනාට අත්වෙච්ච ඉරණම නේද? අපිත් එහෙම තමයි. අපිට උනත් මොන තරම් අපි මේ ජීවිතයේ තුල කුඩා කාලයේ පටන් මොන තරම්නම් කුසල සිතුවිලි පුරුදු කරලා තිබ්බත්, මොනතරම් පිං සිතුවිලි පුරුදු කරලා තිබ්බත් පින්වතුනි, අපේ හිත අකුසලය කරා යන්න ලොකු වෙලාවක් ගත වෙන්නේ. පුංචි වෙලාවක් තුල අකුසල සිතුවිලි ඇති වෙලා ඒ සිතුවිලි ඔස්සේ ගමන් කරලා අවීචියට පාර කපා ගන්න අපට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන අපි බොහෝම කල්පනාකාරීව හිතන්න ඕන. ඉතින් බලන්න අර දේවදත්ත හාමුදුරුවෝ කරගත්ත අකුසල කර්මය, පාප කර්ම නිසා මොකද වුනේ? අවීචි මහා නරකෙට යන්න සිද්ධ වුණා දේවදත්ත හාමුදුරුවන්ට. බලන්න බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලත් දැන් 2500කට වැඩි. අන්න බලන්න දේවදත්ත අවීචියට ගිහිල්ලත් අවුරුදු 2500කට වැඩි. දැන් තාම කොහෙද දේවදත්ත ඉන්නේ? තාම ඉන්නේ අවීචි මහා නරකේ. මම මේ බණ කියන වෙලාවෙත් දේවදත්ත කොහෙද ඉන්නේ? අවීචි මහා නරකේ. බලන්න තව පියවරයි ඉස්සරහට තියන්න තිබ්බේ. තව පියවරක් තිබුණා අන්න සෝවාන් භාවයටපත් වෙලා මේ සසර ගමන කෙටි කරගන්නවා. සසර ගමන නිමා කරගන්නවා. සසර ගමන නිමා කරගන්න තිබ්බ අවස්ථාව තමා විසින්ම හිමි කරගන්නවා. අන්න දේවදත්ත. ඉතින් බලන්න දේවදත්තට වෙච්ච ඉරණම. ඉතින් ඒ නිසා ඒ දේවදත්තට වෙච්ච ඉරණම අපිට නොවේ කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ. නේද? ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුළුවන් තරම් අපේ හිත පරිස්සම් කරගන්න ඕන. කය පරිස්සම් කරගන්න ඕන. වචනය පරිස්සම් කරගන්න ඕන. අන්න ඒ තුලින් තමයි දස කුසල් වර්ධනය කරගෙන ඒ කුසල් සිතුවිලි උපදවාගෙන මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන් පදනම, කෙටි කරගන්න පුළුවන් වැඩපිළිවෙල අපි ළඟ සකස් කරගන්නට ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, හැම මොහොතකම අපේ ජීවිත කාලය තුල හැම තප්පරයකම අපට පුළුවන් නම් අපේ මේ සිත, කය, වචන කියන මේ දොරටු තුන සංවර කරගෙන නිවරදි මාර්ගය, ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි ලබන උතුම්ම ජයග්‍රහණය බවට පත් වෙන්නේ. අපි දිනපතා රෑ නිින්දට යන වෙලාවේ හරි අපි අපේ හිත ගැන පරීක්ෂා කරලා බලන්න ඕන. අද උදෑසන අවදි වෙච්ච වෙලාවේ ඉඳන් රෑනේ නිින්දට යනකම්ම අද දවස තුල මගේ සිතින් පහළ වෙච්ච සිතුවිලි මොන වගේ සිතුවිලිද? වචනයෙන් ප්‍රකාශ වෙච්ච දේවල්, වචන මොන වගේ වචනද? ඒවා හොඳ වචනද? ඒවා නරක වචනද? ඒ වගේම ඒ සිත, කය, වචන, කයින් තමන් කර ක්‍රියාකාරකම්, ඒ ක්‍රියාකාරකම් යහපත් ක්‍රියාකාරකම්ද අයහපත් ක්‍රියාකාරකම්ද? අන්න දිනපතා අපිට හිතන්න පුළුවන් නම් අපේ මෙන්න මේ හිත, කය, වචන පිළිබඳව, දොරටු තුන පිළිබඳව අන්න අපි නිවරදි කෙනෙක් හැටියට හැම වෙලාවෙම අපි බොහොම අවධානයෙන්, අවබෝධයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අපට වෙර වීරිය යොදන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි, කල්පනා කරන්න මේ සංසාර ස්වභාවය, ජීවිත ස්වභාවය, ඒ වගේම සත්‍ය පිළිබඳව වටහා ගන්නට ඕන, තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ නිසා මම මුලින් සඳහන් කළා අප විතරක් නෙමෙයි, අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ පවා සංසාරේ බෝසතාණන් වහන්සේ හැටියට ඒ විදිහට අකුසල සිතුවිලි බලවත් වීම නිසා සිත, කය, වචන කියන මේ දොරටු තුනේ ක්‍රියාකාරීත්වය මත කරගත්ත
කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒ අනුව උන්වහන්සේත් මේ සංසාරේ දීර්ඝ සංසාරික ගමන් කරන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ කුසල කර්ම විතරක් නෙමෙයි අකුසල කර්මත් බලවත් වුණා. ඉතින් මේ අකුසල කර්ම අතර මම අද මේ ධර්මානුශාසනාවට මාතෘකා කරගත්තේ ඔබ හොඳින් දන්නා අහලා තියෙන පිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත වන මෝර පිරිත ත්‍රිපිටකයේ තුල මෝර සූත්‍රය කියලා සූත්‍රයකුත් සඳහන් වෙනවා අන්තර්ගත වෙනවා. ඒ නිසා මේ මෝර පිරිතේ නිදාන කතාව පාදක කරගෙනයි ප්‍රධාන වශයෙන් මම මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට මාතෘකා කරගත්තේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට සංසාරේ සැරිසරනකොට උන්වහන්සේගේ අකුසල සිතුවිලි බලවත් වීම නිසා ඒ විදිහට මුලින් උන්වහන්සේ පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ඉපදුනා, සක්විති රජ පදවියටපත් වුණා, සක්‍රයා වෙලා ඉපදුනා. ඒ දිව්‍ය ලෝකේ ඉන්න අවස්ථාවක පින් කරලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉන්න අවස්ථාවක අන්න සංසාරේ කරගත්ත අකුසල සිතුවිලි බලවත් වීම නිසා මොකද වුනේ? උන්වහන්සේට සිද්ධ වුණා දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්ස ලෝකයේ තුලත් තිරිසංගත ලෝකයට ඇවිල්ලා සෙබඩකගේ මොනර කුලයේ උපදින්න සෙබඩකගේ කුසේ පිළිසිඳ ගන්නට සිද්ධ වුණා උන්වහන්සේට. එතකොට මේ කතාව තුල බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට මොනර කුලයේ ඉපදිලා උන්වහන්සේට ඇතිවෙච්ච පීඩාවන් පිළිබඳව ඒ විදිහේ කායික මානසික පීඩාවන් පිළිබඳව සඳහන් කරමිනුයි මේ සූත්‍ර දේශනාවේ ඒ අන්තර්ගතය සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒ බෝසතාණන් වහන්සේගේ ඒ අකුසල සිතුවිලි බලවත් වීම නිසා අර සෙබඩගේ කුසේ උපදිනවා. එහෙම ඉපදිලා ඒ අදාළ කාලපරාසය පහු කරාට පස්සේ මේ සෙබඩා රත්තරන් බිත්තරයක් දානවා. රත්තරන් බිත්තරයක් දැම්මට පස්සේ මේ බිත්තරයෙන් රත්තරන් බිත්තරයෙන් කාලයක් ඒ අදාළ කාල සීමාව පහු කරාට පස්සේ ලස්සන රත්තරන් පාට මොනර පැටියෙක් එළියට එනවා. මොනර පැටියෙක් එළියට එනවා. මේ මොනර පැටියා බොහොම හොඳට තමන්ගේ මොනර රංචුවේ බොහොම හොඳින් ඇති දැඩි වෙනවා. වර්ධනය වෙනවා. මෙහෙම වර්ධනය වෙලා අනෙකුත් මොනරුන්ට වඩා ඊ타මත්ම පියාපත් විශාල පියාපත් ඇතිව රත්තරන් පාට පියාපත් ඇතිව හරියට කරත්ත රෝදයක් වගේ විශාල මොනර පක්ෂියෙක් බවට පත් වෙනවා කාලයක් ගියාට පස්සේ. මෙන්න මෙහෙම ගියාට පස්සේ දවසක් මේ මොනරා මේ බෝසතාණන් වහන්සේ අනෙකුත් මොනරුන් සමග එක්තරා විලකට යනවා පැන් පානය කරන්න. මෙහෙම විලට ගිහිල්ලා පැන් පානය කරනකොට තමන්ගේ ඡායාව දකිනවා අර විලේ ජලයෙන්. දැන් අපිට අපේ මූණ බලා ගන්න ඕන නම් අපි කණ්ණාඩියක් ගාවට යන්න ඕන. අන්න ඒ වගේ මේ මොනරා අර ජලයේ ප්‍රතිබිම්බය ඒ ජලයේ තියෙන ජලයෙන් තමන්ගේ රූපය දකිනවා. දැක්කට පස්සේ තමන්ගේ තියෙන රූපය තමන්ගේ තියෙන ලස්සන එදා තමයි දකින්නේ මේ මොනරා බෝසතාණන් වහන්සේ. එහෙම තමන්ගේ රූපය තමන්ගේ ලස්සන දැකලා බයටපත් වෙනවා මේ මොනරා. ඇයි බයටපත් වෙන්නේ? මේ මොනරා කල්පනා කරනවා මම මේ ඉන්නේ මනුෂ්‍ය පතයක. මිනිස් වාසයන් තියෙනවා මේ ගම් දනව් තියෙනවා අවට වටපිටාවේ. ඒ නිසා කවුරු හරි මිනිස්සෙක් මාව දැක්කොත් එහෙම අනිවාර්යෙන්ම අල්ලගෙන යනවා. අල්ලගෙන ගිහිල්ලා එක්කෝ හිර කරනවා කූඩු කරනවා. එහෙමත් නැත්නම් රටේ රජුරවන්ට ගිහින් දෙන්නත් පුළුවන් මේ වගේ විශේෂ මොනරෙක් අහු වුණාට පස්සේ. එහෙම කල්පනා කරලා ඒ මොහොතේම තීරණය කරනවා මේ මනුෂ්‍ය පතේ නම් මම ඉන්නේ
ඒ නිසා අදම මේ රැළෙන් වෙන් වෙලා මේ රංචුවෙන් වෙන් වෙලා මම තනිව වාසය කරනවා කියලා හිතාගෙන මොකද කරන්නේ? අර මොනර රංචුවට සමුදීලා කැලෑවෙන් කැලෑවට කැලෑවෙන් කැලෑවට මොකද කරන්නේ? පියාඹාගෙන යනවා. පියාඹාගෙන ගිහිල්ලා හිමාලය දක්වා යනවා. හිමාලය දක්වා පියාසර කරනවා. එහෙම පියාසර කරලා හිමාලයේ විශාල වෘක්ෂයක්, විශාල ගසක් මුල් කරගෙන මොකද කරන්නේ? ගහේ අත්තේ වහනවා. ගහේ අත්තේ වහලා ඒ ගහ ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. උදේට ආහාර හොයාගෙන පියාසර කරමින් ගිහිල්ලා ආහාර අරගෙන අනුභව කරලා නැවතත් හවස් වෙනකොට මේ ගහට ඇවිල්ලා ඒ ගහේ අත්තේ වහනවා. අත්තේ තමයි ජීවත් වෙන්නේ. මෙන්න මෙහෙම කාලාන්තරයක් මෙන්න මේ විදිහට මේ මොනරා මේ ගහ ඇසුරු කරගෙන ජීවත් වෙනවා. මේව ජීවත් වෙනකොට මේ මොනරාගේ එක විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද මේ විශේෂ ලක්ෂණය? හැමදේම උදේට ආහාර සොයා යන්නට මත්තෙන් ඉර උදා වෙනකොට, සූර්යා උදා වෙනකොට මොකද කරන්නේ? ගාථා දෙකක් සජ්ජායනා කරනවා. මේ මොනරා ගාථා දෙකක් පිරිතක් හැටියට ගාථා දෙකක් සජ්ජායනා කරනවා. හවසට නැවතත් මේ ගහට ඇවිල්ලා අත්තේ වහලා අර සූර්යා බැසගෙන යනකොට, ඉර බැහැගෙන යනකොට නැවතත් අර ගාථා දෙක සජ්ජායනා කරනවා. එහෙනම් මොකද්ද මේ ගාථා දෙකේ තේරුම? මේ ගාථා දෙකේ තේරුම තමයි පින්වතුනි, උදේතයන් චක්කුමා ඒක රාජා, ඒක රාජ වූ, එකස් තියෙන ඒක රාජ වූ උදේට ඒ විදිහට උදාවන සූර්ය රාජයාණන් වහන්සේ, උදේතයන් චක්කුමා ඒක රාජා, හරිස්සවන්නෝ, හරිත වර්ණයෙන් මුළු ලෝකයම ආලෝකමත් කරන සූර්ය රාජයාණන් වහන්සේ, පටවිප්පභාසෝ, මුළු මහත් ලෝකයම බබුළු වාලන සූර්ය රාජයාණන් වහන්සේ, පටවිප්පභාසෝ. අන්න උදේතයන් චක්කුමා ඒක රාජා, හරිස්ස වන්නෝ පටවිප්පභාසෝ, තං තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්පභාසං තයජ්ජ ගුත්තා විහරේමු දිවසං. අන්න බලන්න උදේට මේ ලෝකයම හරිත වර්ණයෙන් ආලෝකමත් කරන, හරිත වර්ණයෙන් බබුළු වාලන සූර්ය රාජයාණන් වහන්සේ, ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ වගේම දෙවෙනි ගාථාව, යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු, නමත්තු බුද්ධානං නමත්තු බෝධියා, නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. බලන්න මේ දෙවෙනි ගාථාවෙන් සඳහන් කරනවා, යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ, වේදයේ පාරප්‍රාප්ත වූ යම් බ්‍රාහ්මණයෙක් මේ ලෝකයේ වැඩ සිටිද්ද, මේ වෙන කාටවත් නෙමෙයි, අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි මේ සඳහන් කරන්න මේ කාරණාව. සම්බුදුරජාණන් වහන්සේ, යේ බ්‍රාහ්මනා වේදගෝ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු, නමත්තු බුද්ධානං නමත්තු බෝධියා. ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේට, උන්වහන්සේගේ අවබෝධයට, බුද්ධත්වයට මාගේ নমස්කාර වේවා. නමත්තු බුද්ධානං නමත්තු බෝධියා, ඒ අවබෝධයට নমස්කාර වේවා. බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා, බෝධියට එහෙම නැත්නම් අවබෝධයට নমස්කාර වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. නමෝ විමුක්තානං නමෝ විමුක්තියා, ඒ විමුක්ති මාර්ගයේ ගමන් කරන ආර්ය මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා කියලා මේ මොනරා මොකද කරන්නේ? අන්න ප්‍රාර්ථනාවන් කරනවා. මුලින්ම සූර්ය රාජයාට নমස්කාර කරනවා. ඉන් අනතුරුව බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනට নমස්කාර කරනවා. බලන්න මේ මොනරා මොකද කරන්නේ? බෝසත් මොනරා
උදේට මේ විදිහට ඉර පායාගෙන එනකොට මේ ගාථා දෙක සජ්ජායනා කරනවා. ඒ වගේම ඉර බැහැගෙන යනකොට හවස නැවතත් මේ ගාථා දෙක සජ්ජායනා කරනවා. බැසගෙන යන සූර්ය රාජයාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරලා තමයි ඒ নমස්කාරය කරන්නේ. ඉතින් මෙන්න මේ නිසා පින්වතුනි මේ මොනර රාජයා මේ බෝසත් මොනරා අවුරුදු 700ක් ජීවත් වෙනවා. අවුරුදු 700ක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. කිසිම කායික පීඩාවක් ඇති වෙන්නේ නැහැ. කිසිම මානසික පීඩාවක් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්නකො පිරිවානා පොත් වහන්සේට ඇයි මේ වගේ පිරිත් දේශනා පිරිත් සූත්‍ර අන්තර්ගත කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නේද? ඒ ආශිර්වාදය, ඒ රැකවරණය, ඒ ආරක්ෂාව අපට තියෙනවා. ඒ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් මුල් කරගෙන ඒ ආශිර්වාදය අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අවුරුදු 700ක් ගියාට පස්සේ පින්වතුනි මම මුලින් සඳහන් කළා බෝසතාණන් වහන්සේ මොනර කුලයේ පහළ වෙන්නේ අකුසල කර්මයක් බලවත් වීම නිසා. අකුසල කර්මයක් බලවත් වීම නිසා. ඒ අකුසල කර්මයේ කොහෙන් හරි එළියට එන්න ඕන. අන්න පින්වතුනි මේ අකුසල කර්මය කොහෙන්ද එළියට එන්නේ? බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අගබිසව අගමෙහෙසිය සිහිනයක් දකිනවා. මොකද්ද මේ සිහිනය? රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහන සිහිනයක් තමයි දකින්නේ. හීනෙන් දකිනවා රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහනවා. ඉතින් මොකද කරන්නේ? පහුවදා උදේ අවදි වෙච්ච වෙලාවේ මේක දැන් රජ්ජුරුවන්ට කියන්නත් ඕන. හැබැයි මේක කෙරෙන විදිහට කියන්න ඕන. එකපාරට කිව්වොත් එහෙම මට මේ රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහන්න ආසයි කියලා ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඉෂ්ට වෙන විදිහට මේ කාන්තාව උපක්‍රමශීලී වෙලා මොකද කරන්නේ? මේ රජ්ජුරුවන්ට කියනවා රජතුමනි මට දොළ දුකක් උපන්නා. මට දොළ දුකක් උපන්නා. මොකද්ද දොළ දුක? රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහන්න ඕන. දැන් අපේ සංස්කෘතිය තුල මේ කාරණාව ඊ타ත්ම මැනවින් සඳහන් කරනවා. අම්මා කෙනෙක්ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ අම්මට සහ ඒ දරුවට මේ දෙන්නාටම ඇතිවන එකම වෙලාවේ ඇතිවෙන ආසාව තමයි දොළ දුක කියලා කියන්නේ. නේද? අපේ සංස්කෘතිය අපේ ඉතිහාසය තුල එහෙම ඕන තරම් කතාපුවක් තියෙනවා. දැන් දුටුගැමුණු රජුරෝ ගැන නේද? අපි කතා කරනකොට විහාර මහා දේවිය නේද? කාවන්තිස්ස රජුරෝ. ඉතින් විහාර මහා දේවිය ඒ විදිහට විහාර මහා දේවියටත් දොළ දුක් ගොඩක් උපදිනවා නේද? ඒක අවස්ථාවක උපදිනවනේ අර රහතන් වහන්සේලා 12 නමට නේද? මීපිඩු පූජා කරලා තමනුත් අනුභව කරන්න. එහෙමත් ඇති වෙනවා. ඒ වගේම ඔබ අහලත් ඇති අජාසත්ත රජුරුවන්ගේ මෑණියන් වහන්සේට බිම්බිසාර රජුරුවන්ගේ අගමෙහෙසියට දොළ දුකක් උපදිනවා නේද? මොකද්ද දොළ දුක? බිම්බිසාර රජුරුවන්ගේ උරේ පළල ලේ බොණ්ඩ. එහෙම දොළ දුකක් උපදිනවා. එහෙම ඒ දොළ දුක සංසිඳෙව්වට පස්සේ තමයි අන්න අර අජාසත්ත උපදින්නේ. පීතෘඝාතකයෙක් හැටියට නේද? බලන්න ඒකේ බලපෑම. ඉතින් ඒ දරුවෙක් නිරෝගීව උපදින්නට ප්‍රධාන සාධකයක් වෙනවා ඒ දොළ දුක ඉෂ්ට කළාම. ඒ දොළ දුක ඉෂ්ට කළාම තමයි නිරෝගී සම්පන්න දරුවෙක් බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම සංස්කෘතියක් අපේ සිංහල සංස්කෘතිය තුලත් තියෙනවා. ඉතින් කොහොම නමුත් මෙන්න මේ බිසව රජ්ජුරුවන්ට මතක් කරනවා මට දොළ දුකක් උපන්නා. මට රත්තරන් පාට මොනරෙක්ගෙන් බණ අහන්න ඕනේ. මේක උනේ නැත්තම් එහෙම මෙන්න මේ විදිහේ කරදරයකට තමයිපත් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ රජ්ජුරුවෝ අමාත්‍ය මණ්ඩලය කැඳවනවා. අමාත්‍ය මණ්ඩලය කැඳවලා අමතවරුන්ට කියනවා මේ රත්තරන් පාට මොනරෙක් හොයාගන්න ඕන කතා කරන මොනරේ. එහෙම කිව්වහම හැමෝම hina වෙන්න පටන් ගන්නවා. රජතුමනි රත්තරන් පාට මොනරු කොහෙන්ද?
කතා කරන මොනරු කොහෙන්ද? ඉන්පස්සේ රජ්ජුරුව කියනවා ඒව හරියන්නේ නැහැ ඇමතිවරුනි. මොනරෙක් අල්ලගෙන රත්තරන් පාට ගාලා හරි කමන්නේ දේවියට පෙන්වන්න ඕන, දේවියගේ දොර දුක සංසිඳවන්න ඕන කියලා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ ඇමතිවරුන් ඊට පස්සේ මේ කාරණාව අවබෝධ කරගෙන රජ්ජුරුවන්ට උපදෙස් දීලා ඒ වනාන්තරවලට ප්‍රධාන වැඩි නායකයන් ගෙන්න ගන්නවා. වැඩි නායකයන්. එහෙම ගෙන්නගෙන යාළගෙන් විමසනවා ඔබ දැකලා තියෙනවද රත්තරන් පාට මොනරු? දැකලා තියෙනවද? මෙතන කිසිම කෙනෙක් දැකලා නැහැ එතන හිටිය. එක තරුණ වැඩි නායකයෙක් කියනවා රජතුමනි මම රත්තරන් පාට මොනරු දැකලා නැහැ. නමුත් අපේ පරම්පරාවේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා අපේ තාත්තා සීයා නේද අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා නේද කාලෙන් එහා ඉදම්ම මේ වගේ කතාවක් තියෙනවා අපේ පරපුරේ ආදිම කෙනෙක් රත්තරන් පාට මොනරෙක් දැක්කා කියලා. එහෙම කිව්වට පස්සේ ඔන්න රජ්ජුරුවන්ගේ හිත ටිකක් හැදෙනවා. ඉන් පස්සේ ඒ තරුණ වැඩි නායකයාට කියනවා එහෙනම් ඔබ මේ කාර්යය බාර ගන්න ඕනේ. ඔබට මේ රත්තරන් පාට මොනරෙක් හොයාගෙන අල්ලගෙන ආවොත් එහෙම ඇතෙක් බරට වස්තුව දෙනවා ගම්බරයක් දෙනවා කියලා. ඉතින් ඒ අනුව මොකද කරන්නේ මේ කාර්යය පවරනවා. ඒත් එක්කම රජ්ජුරුවන්ට මතක් වෙනවා සමාජයේ තුල තියෙනවා යම්කිසි අදහසක්. මොකද්ද අදහස? රත්තරන් පාට මොනරෙක්ගේ මස් කෑවොත් එහෙම සදාකල් ජීවත් වෙන්න පුළුවන්, සදාකල් බලේ ඉන්න පුළුවන් කියලා. එහෙම කතාවක් අහලා තිබ්බා. ඉතින් ඒ වෙලාවේ රජ්ජුරුවන්ට මේ කතාවත් මතක් වෙලා අර වැඩි නායකයාට උපදෙස් දෙනවා බැරි වෙලාවත් එහෙම රත්තරන් පාට මොනරෙක් ඉඳලා අල්ලගෙන එන්න බැරි වුණොත්, පණ පිටින් අල්ලගෙන එන්න බැරි වුණොත් මරලා හරි කමන්නේ අරන් එන්න ඕන කියලා. මොකද රජ්ජුරුවන්ගේ දෙවෙනි අදහස ක්‍රියාත්මක කරන්න. ඉතින් මෙහෙම උපදෙස් දුන්නාට පස්සේ මේ වැඩි නායකයා කැලෑවෙන් කැලෑවට ගිහිල්ලා මොනරු හොයාගෙන යනවා. රත්තරන් පාට මොනරෙක් හොයාගෙන යනවා. එහෙම ගිහිල්ලා දවස් ගණන් සති ගණන් එහෙම හොයනවා. හිමාලය දක්වා යනවා. හිමාලය දක්වා ගිහිල්ලා බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා එක ගහක් යටට වෙලා කල්පනා කරනවා බලන්න මොනතරම් නිෂ්ඵල වැඩක්ද මං බාරගත්තේ. කිසිම අර්ථවත් වැඩක් නෙමෙයි මේ කාර්යය. එහෙම කියලා මොකද කරන්නේ? නැවත ඒ ගිමන් මේ මහන්සිය නිවාගන්නේ ගහක් යට වාඩි වෙලා කල්පනා කර හිතනවා මම දැන් මේ අදහස අත්හැරලා නැවත ගමට යන්න ඕන කියලා. මෙන්න මෙහෙම හිතාගෙන ඉන්නකොට එක පාරටම දකිනවා ඈතින් රත්තරන් පාට මොනරෙක් පියාඹාගෙන එනව දකිනවා. රත්තරන් පාට මොනරෙක්. දැන් බෝසතාණන් වහන්සේගේ අර අකුසල කර්මය කොහෙන් හරි එළියට එන්නත් එපා. කොහොම හරි දකින්නත් එපා. ඉතින් ඒ අනුව මොකද වෙන්නේ? මේ මොනර පියාඹාගෙන යන පැත්තට මේ වැඩි නායකයා දුවගෙන යනවා. එහෙම ගිහින් දකින්නවා එක අත්තක වහනවා ගහක මේ රත්තරන් මොනර පාට මොනර. වැහුවට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ අතේ තිබ්බ මද්ද අරගෙන මේ මොනර ඉන්න තැනට ගහනවා මේ මොනරව අල්ලගන්න. හැබැයි අසාර්ථක වෙනවා. මේ මද්දට අහු වෙන්නේ මද්දට මතුරනවා. දැන් ඉස්සර තිබ්බනේ මන්ත්‍ර නේද? අදටත් ඔය අහලා තියෙනවනේ මන්ත්‍ර නේද? එක උදවිය අය ළඟ විවිධ මන්ත්‍ර. ඉතින් මේ මන්ත්‍ර වලින් මොකද කරන්නේ? මතුරලා නැවතත් අර මද්ද ගහනවා. නමුත් පින්වතුනි මද්ද ළඟටම ගිහිල්ලා එහෙම විනාත්තක වදිනවා ගිහිල්ලා. ඉන්පස්සේ දුන්න ඊතල ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඊතලෙන් අන්න මේ සතාට විදිනවා. මේ පළවෙනි ඊතලේ ළඟටම ගිහිල්ලා කැරකිලා ගිහිල්ලා විනාත්තක වදිනවා. මෙන්න මේ විදිහට සියලුම ඊතල අවසන් වෙනවා. නමුත් මේ සතාට කිසිම අනතුරක් වෙන්නේ කිසිම පීඩාවක් වෙන්නේ කිසිම කරදරයක් වෙන්නේ ඒ වෙලාවේ දැන් මේ වැඩි නායකයාට මහා පුදුමයක් මේක. කවදාවත් Tamanටගේ ඉලක්කය වැරදිලා නැහැ. ඉන්පස්සේ කල්පනා කරනවා මේකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. එහෙම කල්පනා කරලා පින්වතුනි මොකද කරන්නේ? දින කීපයක් නැවත අධ්‍යයනය කරනවා මේ සතා පිළිබඳව. අධ්‍යයනය කරලා කාරණා දෙකක් හොයා ගන්නවා.
කාරණා දෙක තමයි එක් පළවෙනි කාරණාව තමයි මේ මොනරා බ්‍රහ්මචාරී මොනරේ තනිව වාසය කරන්නේ. ඒකත් එක පැත්තකින් ආරක්ෂාවට හේතු වෙනවා. අනෙත් කාරණාව තමයි මේ මොනරා හැමදෑම උදේට ගාථා දෙකක් සජ්ජායනා කරනවා. හවසට ගාථා දෙකක් සජ්ජායනා කරනවා. ඒ නිසා මේක තමයි ආරක්ෂාව මේ සතාට. ඒ නිසා මේකට මං මොනකක් හරි දෙයක් කරන්න ඕන කියලා මොකද කරන්නේ? වෙනම පහලට එනවා කැලෑවෙන් කැලෑවට ඇවිල්ලා ලස්සන සෙබඩක් අල්ල ගන්නවා. සෙබඩෙක් අල්ල ගන්නවා. අල්ලගෙන මොකද කරන්නේ? කාරණා දෙකක් පුරුදු කරනවා මේ සෙබඩට. එකක් තමයි අසුරක් ගහනකොට කෑ ගහන්න පුරුදු කරනවා. අප්පොඩියක් ගහනකොට නටන්න පුරුදු කරනවා. ඒක තමයි පුරුදු කරන්නේ. සත්තුන්ට පුළුවන් එහෙම පුරුදු කරන්න. දැන් අපේ සත්තු වත්තට ගියොත් එහෙම නේද? අලිසෙල්ලන් තියනවා, විවිධ විදිහේ දේවල් තියෙනවා නේ සත්තුන්ට පුරුදු කරලා, පුහුණු කරලා නේද? ඉතින් මොකද කරන්නේ? මේ සතාට මේ විදිහට පුරුදු කරනවා. පුරුදු කරලා අර හිමාලයට ගිහිල්ලා අර මොනරා ඒ අත්ෙන් උදෑසන ගාථා දෙක කියලා ගියාට පස්සේ එතන උගුලක් අටවනවා. අටවලා මොකද කරන්නේ? ඉස්සරහා අත්තේ උගුල අටවලා ඉස්සරහා අත්තේ මේ සෙබඩව තියනවා. සෙබඩව තියලා මොකද කරන්නේ? බලන් ඉන්නවා හවස මේ මොනරා එනකන්. අන්න මේ රත්තරන් පාට මොනරා හවස එනවා පියාඹාගෙන. ඇවිල්ලා අර අත්තේ වහනවා. අත්තේ වහනකොටම පින්වතුනි මොකද කරන්නේ මේ වැද්දි නායකයා? අන්න අසුරක් ගහනවා. අසුරක් ගහනකොට ඉස්සරහා අත්තේ ඉන්න සෙබඩ කෑ ගහන්න පටන් ගන්නවා. අප්පොඩියක් ගහනවා. අන්න මේ සෙබඩ නටන්න පටන් ගන්නවා. පින්වතුනි මේක දැක්ක විතරයි අර අවුරුදු 700ක් මතක තිබ්බ ගාථා දෙක අමතක වෙනවා. මෙන්න මේ මොන රත්තරන් පාට මොනරට බෝසත් මොනරට මේ ගාථා දෙක අමතක වෙනවා. කෙලෙස් මතුවෙන්න ගන්නවා. අර සෙබඩගේ ඒ ශබ්දය සහ ඒ නර්තනය දැක්කට පස්සේ කෙලෙස් මතුවෙන්න ගන්නවා. අවුරුදු 700ක් මතක තිබ්බ මේ ගාථා දෙක අමතක වෙලා මොකද වෙන්නේ? ඒ අත්තේ ගිහිල්ලා වහනවා. වැහුව ගමන් අර උගුලට අහු වෙනවා. උගුලට අහු නම් පස්සේ මේ සතාව අල්ලගෙන මේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ ගාවට ගිහිල්ලා මෙන්න මේ මොනරව බාර දෙනවා. බාර දුන්නට පස්සේ අන්න රජ්ජුරුවන්ට මතක් වෙනවා දේවියගේ දොළදුක අමතක වෙනවා. තමන්ට කැමති තමන්ට ඕන කරන්නේ ජීවිතාන්තයේ දක්වා බලයේ ඉන්න. සදාකල් බලයේ ඉඳයි උමනාව තියෙන්නේ. ඒ නිසා අරක්කැමියට කතා කරනවා. අරක්කැමියට කතා කරලා කියනවා මේ සතාව මරලා ආහාරයේ පිණිස ගේන්න ඕන කියලා. ඒ අනුව මොකද කරන්නේ? අරක්කැමිය ඇවිල්ලා එනවා මේ සතා ගාවට. ඒ වෙලාවේ මේ රජ්ජුරුවන්ගෙන් අහනවා මේ මොනරා රජතුමනි ඇයි මාව මරන්නේ? ඉන්පස්සේ රජ්ජුරුවෝ කියනවා රත්තරන් පාට මොනරෙක්ගේ මස් කෑවොත් එහෙම මට සදාකල් බලයේ ඉන්න පුළුවන්. එහෙම කියලා. ඉන්පස්සේ මොනරා කියනවා රජතුමනි රත්තරන් පාට මොනරෙක් වෙච්ච මමත් මැරෙනවා නම් මගේ මස් කන ඔබතුමා කොහොමද සදාකල් බලයේ ඉන්නේ? සදාකල් ජීවත් වෙන්නේ. එහෙම කියලා. අන්න ඒ වෙලාවේ රජ්ජුරුවන්ට ටිකක් මොලේ පෑදෙනවා. ඒ වෙලාවේ අහනවා ඔබ කවුද? එහෙම කියලා. ඊපස්සේ මේ මොනරා කියනවා මම මෙන්න මෙහෙමයි මං බෝසතාණන් වහන්සේ නම. බෝසතාණන් වහන්සේ මම පින් කරලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනා. නමුත් මගේ අකුසල කර්මයක් බලවත් වීම නිසා මොනර කුලේ උපදින්න සිද්ධ වුණා කියලා. ඊපස්සේ මේ කාරණාව රජ්ජුරෝ කියන මං කොහොමද පිළිගන්නේ? ඔබ මේ කියන කතාව. ඔබ බෝසත්වරයෙක් කියලා. අන්න ඒ වෙලාවේ මේ රජ්ජුරුවන්ට මතක් කරනව රජතුමනි ඔබේ ඔය මාලිගාවේ පොකුණ ගාවා යට හාරලා බලන්න මම මේ ප්‍රදේශයේ සක්විති රජ පදවියටපත් වෙලා හිටියා. ඒ ඉන්න කාලේ මගේ චක්‍ර රත්නය සප්ත රත්නාතර චක්‍ර රත්නය ඔන්න ඔය විල ළඟ ඔය පොකුණ ගාවා යට තමයි තියෙන්නේ මගේ චක්‍ර රත්තරන් පාට රතය. ඒ නිසා මම සක්විති රජ පදවියටපත් වෙලා පින් කරලා මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්නකොට තමයි අකුසල කර්මයක් බලවත් වෙලා මොනර කුලේ ඉපදුනේ. එහෙම කියලා. රජ්ජුරුවොත් මොකද කරන්නේ? සේවකයන් පිරිසක් ධම්මලා අර කිව්ව තැන හාරලා බලනවා. බලනකොට පින්වතුනි අන්න චක්‍ර රත්නය එහෙම නැත්නම් අර රත්තරන් පාට රතය පොළවේ යට අන්න උඩට ගන්නවා.
අන්න රජ්ජුරුව තේරුම් ගන්නවා මේ බෝසත් මොණරෙක් තමයි. මේ කිව්ව කාරණා සියල්ලක්ම ඇත්ත තමයි කියලා සමාව අරගෙන මෙන්න මේ රත්තරන් පාට මොණරව මේ බෝසතාණන් වහන්සේව නැවත මුදා හරිනවා හිමාල වනයට. බලන්න පින්වතුනි බෝසතාණන් වහන්සේලාගේ පවා අකුසල කර්ම බලවත් වුණාම උන්වහන්සේලාට ඒ විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙන දේ පිළිබඳව කායික පීඩාවන් මානසික පීඩාවන් පිළිබඳවයි මේ සූත්‍රය තුල මේ මෝර පිරිත තුල ඒ විදිහට අන්තර්ගත වෙන්නේ. ඒ නිසා බෝසත් චරිත කතාවක් හරහා අපට උගන්වුවා මේ මනුස්ස ජීවිතය තුල පුළුවන් තරම් පින් දහම් කරගෙන පුළුවන් තරම් කුසල් දහම් කරගෙන මේ භව ගමන කෙටි කරගෙන ඒ උතුම් වූ නිවන් මාර්ගය අරමුණු කරගෙන ඒ විදිහට ගමන් කරන්නට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ඒ සඳහා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ හරියට මාලාකාරයෙක් මල් එකින් එක අමුණලා ලස්සන මල් මාලාවක් සකස් කරගන්නා වගේ අපේ ජීවිත තුල අපි පින් දහම් වලින් කුසල් දහම් වලින් අපේ ජීවිතය ලස්සන කරගන්න ඕන, අර්ථවත් කරගන්නට ඕන, පෝෂණය කරගන්නට ඕන. ඒ සඳහා තමයි ඔබට අවස්ථාවන් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසෙත් ඔබට මේ ලැබිච්ච අවස්ථාව එවැනිම අවස්ථාවක්. මේ සිත නිවන කරා මෙහෙවාගෙන යන ගමන් මාර්ගය තුල මේ 2025 වසර තුල මේ ජිනසේනාරාම විහාරස්ථානයේ පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අන්න ඔබට අවස්ථාවක් ලැබුණා මේ වර්ෂයේ කටින මහා පින්කමට සමගාමීව සිදු කරන මේ පින්කම් වලට දායකත්වයේ සපයන්න සහයෝගය ලබා දෙන්න ඒ වගේම සහ සම්බන්ධ වෙලා පින් දහම් කරගන්නට කුසල් දහම් සිද්ධ කරගන්නට අවකාශය උදා වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි මීට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කාලය ඉක්ම ගිහින් තියෙන නිසා. ඉතින් ඒ නිසා බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේදී මේ කටින මහා පින්කමට සමගාමීව සිදු කරන මේ පින්කම් මාලාව තුල අද දවසේ මේ සියලු දෙනාම වාසනාව උදා කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවන් ශ්‍රවණය කරන්නට ඒ බුද්ධ වචනය ඒ සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන්නට මේ හැම දිනාම වාසනාවන්ත වුණා. ඒ නිසා පින්වතුනි එහෙමනම් කල්පනා කරගන්න අද දවසේ මේ හැම දිනාටම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දීලා ඒ දායකත්වයෙන් ක්‍රියා කරන්නට යෙදුනේ RABA රණසිංහ පදනමේ ගරු සභාපති මහා මාන්‍ය ආචාර්ය අනුර රණසිංහ මැතිතුමා සහ ඒ පවුලේ උදවිය සහ සම්බන්ධ වෙලා මේ පින්කමේ දායකත්වයෙන් ක්‍රියා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ පින්කමේ ප්‍රධාන අරමුණ තමයි පින්වතුනි නැසී ගිය තම මෑණියන් වන NKD ලීලාවතී මහත්මිය සහ පියාණන් වන RAD ආර්යදාස රණසිංහ මහත්මාට පින් අනුමෝදන් කිරීම නිමිති කරගෙනත් ඒ වගේම නැසී ගිය ජී කරලයින් පෙරේරා මාතාව ආච්චි අම්මා සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්නටත් NKD ලීලාරත්න සිරිසේන මාමා සිහිපත් කරලා එතුමාට පින් දෙන්නටත් NKD පියසීලි ලොකු අම්මා සිහිපත් කරලා එතුමියට පින් අනුමෝදන් කරන්නටත් KA පොඩි අප්පුහාමි මහප්පා ඒ වගේම KA රුක්මල් ජයලත් KA නිමල් ජයලත් ඥාති සහෝදරයෝ සිහිපත් කරලා ඒ වගේම GK පුඤ්ඤදාස ඒ ගාමිණී බාප්පා ඇතුළු වර්ග පරම්පරානුගතව මිය පරලව ගිය සියලුම සහලේ ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමයි ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නට යෙදෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ එහෙමනම් කල්පනා කරගන්න
ආචාර්ය අනුර රණසිංහ මැතිතුමාගේ නමින් අභාවයට පත්වන්නට යෙදුණු නම් සිහිපත් කළේ අභාවයට පස් සියලුම සහලේ ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීම තුලින් ඒ අයගේ භවගාමී ජීවිත යහපත් කර ගනිත්වා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ලෝකයා ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය වඩා වර්ධනය කර ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ අවස්ථාවට සහසම්බන්ධ වෙච්ච මේ පින්වත් හැමදෙනාගේම නමින් අභාවයට පත්වන්නට යෙදුණු සියලු සහලේ ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීම තුලින් ඒ අයගේ භවගාමී ජීවිත යහපත් කර ගනිත්වා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කමේ ප්‍රධාන අරමුණක් හැටියට සඳහන් කරන පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී අපේ මැදිරිගිරියේ වප්ප පොඩි හාමුදුරුවන් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. උන්වහන්සේ සිද්ධ කරන ආගමික කටයුතු ශාසනික කටයුතු අධ්‍යාපන කටයුතු ඊ타මත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන කායික ශක්තිය වර්ධනය වේවා. මානසික ශක්තිය වර්ධනය වේවා. නිරෝගී සම්පන්නිය සැලසේවා. වාසනාවන්ත ජන්මදිනයක් බවට පත්වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්වත් හැම දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් නිවන් මාර්ගයේ ගමන් කරවීමට අවශ්‍ය කරනේ උපදෙස් ලබා දෙන ධර්මානුශාසනාවන් ලබා දෙන විශේෂයෙන් මේ ප්‍රදේශයට මහත් ආලෝකයක් බවට පත්වෙච්ච අපේ අති ගෞරවනීය අවසරයි මැදිරිගිරියේ ශාසන රතන අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ කරන මේ කැපකිරීම ශාසනික කැපකිරීම ආගමික වශයෙන් ඒ වගේම සමාජික ඒ වගේම මේ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මේ සිද්ධ කරන ජාතික ආගමික සමාජික මේ සියලු කටයුතු ශාසනික කටයුතු ඊ타ත්ම තව තවත් නීතත් වඩා ඊ타ත්ම ඉහළින් සිද්ධ කරගන්නට උන්වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ සඳහා උන්වහන්සේටත් කායික ශක්තිය වර්ධනය වේවා. මානසික ශක්තිය වර්ධනය වේවා. උන්වහන්සේටත් නිරෝගී සම්පන්නියම සැලසේවා ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒත් එක්කම මේ පින්කම සඳහා මාහට ආරාධනා කරන්නට යෙදුණු විශේෂයෙන් අපේ RAB රණසිංහ පදනමේ ගරු සභාපති මහා මාන්‍ය ආචාර්ය අනුර රණසිංහ මහත්මයාටත් ඒ වගේම අපේ නලින්ද මහත්මයා සඳමාලි මහත්මිය ඇතුළු ඒ දෙපළටත් විශේෂයෙන් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ නම් සිහිපත් කළ සියලු දෙනාටමත් මේ අවස්ථාවට සහසම්බන්ධ වෙච්ච මේ පින්වත් හැම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණෙන් ඒ නිවන් මාර්ගය කරා යන ගමන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල ශක්තියින් පුණ්‍ය ශක්තියින් මහෝපකාරීම වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.
සීල